අපි ගොවිතැන් කරන්නේ මහත්තයෝ 2011 ඉඳන් අපේ දෙමව්පියෝ 1940 ගණන් වල 1950 ගණන් වල ඉඳන් මේ භූමිය තමයි ගොවිතැන් කරගෙන ගෙවල් දොරවල් දාන්න හිටියේ. යුද්ධයෙන් පස්සේ තමයි යුද්ධය ඇතිවෙනකොට තමයි දෙමව්පියන් මේ වෙනත් පළාත් වලට යවලා මේ කියන්නේ මේ දෙහත්ත කණ්ඩිය අරණගංවිල පිඟුරැත්තෑව ඒ ප්‍රදේශ වලට පදිංචි කරවලා දැන් ඉතින් අපේ අත්තලා මුත්තලා සමහරක් අය ඇත්තෙත් නැහැ. නමුත් අපේ උප්පැන්න අපේ ඇඩ්‍රස් ඒවම හැමදේම තියෙන මේ ජිල්පතාන කියන මේ ගමේ ඇඩ්‍රස් තියෙන්නේ. අපිට ගොවිතැන් කරන්න ඉතින් ඉඩක් නැත්තේ මොකද මේ මහවැලිය මේ කිසිම රජයකින් අපිට මේවට කිසිම මේ දැනට කිසිම මේ දීලා නැහැ කිසිම මේ සහනයක්. මොකද දීලා තියෙන්නේ තනිකර මේ හරක් ඇති කරන්න තමයි දීලා තියෙන්නේ. කවුද හරක් ඇති කරන්නේ? ඇති කරන්නේ මේ ටැමිල් අය. ටැමිල් අය තමයි හරක් ඇති කරන්නේ. හරප්පට්ටි දැනට 115ක් 120ක් විතර තියෙනවා. හරප්පට්ටි අපි දැන් මේ ගොවිතැන් කරන ටිකත් අපේ විනාශ කරනවා ඒ හරක්. මොකද මේ ඒ හරක් බලා ගන්නෙත් නෑ. දැන් අපි ගිහිල්ලා පොලිසිය පැමිණිල්ලක් දැම්මත් කියන්නේ මොකද්ද? මේ ඒවා වැඩක් නෑ. අපිට හරක් මේ වීඩියෝ කරන්නලු අපිට හරක් අල්ලලා බැඳ ගන්නලු. ඒවා කරන්නේ අපිට ඒ හරක් අල්ලන්න බෑ. මොකද ඒ හරක් මේ හරි කුල ඇටි හරක් ඒ හරක් 300ක් 400ක් විතර එනවා එකපාර. ඒ උන් අපිට කොහොම අපිට අල්ලන්න බෑනේ එයාලව. හරි. ඉතින් ඒ වගේ ප්‍රශ්න තමයි අපිට තියෙන්නේ. දැන් මේ ගම් වතුරු ගැලුවා කිසිම නිලධාරියෙක් කිසිම කෙනෙක් ඇවිල්ලා බැලුවේ නැහැ. කිසිම දෙයක් බැලුවේ නැහැ. හෙව්වේ නැහැ. මේ මිනිස්සු මේ 500ක් 600ක් විතර ජීවත් වෙනවා. සිංහල මිනිස්සු මේ ජුල්පතානේ. ඉතින් මේ කිසිම දෙයක් හෙවිල්ලා බැලිලා කිසිම නිලධාරියෙක් හොයන්නේ බලන්නේ නැහැ. අඩුම තරමේ ගාම්සේක කෙනෙක්වත් ඇවිල්ලා බලන්නේ නැහැ මේ මිනිස්සු ඉන්නවද මැරුණද මොකද වුනේ කියලා. ඒ කියන්නේ ඔයාලට මේ රජයෙන් දීපු සහනාධාර මල්ලක් හම්බුනේ අපිට කිසිම දෙයක් හම්බෙලා නැහැ මේ වෙනකම්. හම්බුන්නේ නැහැ. හම්බෙලා නැහැ. එතකොට සංවර්ධන නිලධාරියෙක් ග්‍රාමසේවකයෙක් කවුරුත් ආවේ නැහැ. කිසිම නිලධාරියෙක් ඇවිල්ලා නැහැ. මේ දැන් මේ ආණ්ඩුවේ මැති ඇමති කෙනෙක්වත් ඇවිල්ලා බැලුවේ නැද්ද? ආණ්ඩුවේ කිසිම ඇමතිවරයෙක්වත් മന്ത്രിවරයෙක්වත් කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ. කිසිම අපි කතා කරත් එයාලා ෆෝන් වැඩ නැහැ. දැන් අපි ඔය ප්‍රශ්නට අපි ලියුම් දීලා තිනවා අම්පාර දිස්ත්‍රික්ක ඇමති මේ වසන්ත පීතිස්ස මහත්මයාට. ඊට පස්සේ අපි මේ කේඩී ලාල්කාන්ත මහත්මයා මේ එතුමාටත් ලියුම් දීලා තිනවා මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. ඉතින් එතුමාලාගෙන්වත් අපේ ෆෝන් නම්බර අරන් ගියා. අපේ ලියුම් ටික අපි සම්පූර්ණ මැප් එකත් එක්කම අපේ ලියුම් ටික හදලා දීලා තියෙනවා. ඒ කිසිම දෙයකට අපිට මේ වෙනකන් කිසිම පිළිතුරක් නැහැ. ඔය දැන් ඉතින් ආණ්ඩුව මේ පුනරුත්ථාපනය කරන්න නැවත පදිංචි කළා. කට්ටිය සියලු දෙනාම LTT සමාජිකයන්ටත් ඉඩම් ලබා දුන්නා. එතකොට මේකේ අවුරුදු ගාණක් යුද්ධයක් පටන් ගන්න කලින් හිටපු සිංහල මිනිස්සුන්ට කිසිදු ආණ්ඩුවක්. එතකොට මේ වෙනකොට ලබා දීලා නැහැ කියන එක. අපිට කිසිම ප්‍රතිපාදනයක් මේ වෙනකන් ලැබිලා නැහැ මාත්. දැන් මේ ආණ්ඩුවෙන් ඊටත් වැඩි කෙනෙක් හෙලි කරනවා. දැන් මේ ආණ්ඩුවෙන් ඊටත් වැඩි. ඔව්. ඕගොල්ලන් අයින් කරලා අපිව මේ ඉන්න සිංහල ওই පවුල් දැනට මේ ගොවියෝ ඉන්න 600ක් 650ක් වගේ මේ දැන් මේ පෙබරවාරි මාසේ අපි අයින් වෙන්න ඕනේ. පෙබරවාරි කියන්නේ දෙවෙනි මාසේ. දෙවෙනි මාසේ වෙද්දී විතර අපිට මේ දීලා තියෙන්නේ මේ අවසර පත්‍රයක් දීලා තියෙන්නේ මහවැලියෙන් මේ ඇතුල් වෙන්න. ඔව් ඊට පස්සේ දෙවෙනි මාසේ අපි අයින් වෙන්න ඕනේ. එතකොට ඔය ඉඩම්ම අනිත් පැත්තෙන් දෙමළාට දීලා තියෙනවද? ඔව්. දැන් හරක් කිරිගෝවියට කියලා එයාලා වෙනම භූමියක් වෙන් කරලා තියෙනවා දැනට මහවැලියේ. ඒගොල්ලන්ට අන්ලිමිටඩ් විදියට අන්ලිමිටඩ් දීලා තියෙනවා සම්පූර්ණ එයාලා එළියටත් යනවා එයාලාගේ සියලුම දේවල් එයාලා කරගන්නවා. ඔව්. ඔයාලට විතරයි අපට විතරයි. හරි. සිංහල අයට තමයි මේ සම්පූර්ණ මේ අසාධාරණ වෙන්නේ සිංහල අයට. මමත් මේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මම මේ සේවය කරේ. සේවය කළා දැන් මම මේ අයින් වෙලා ඉන්නේ යුද හමුදාවේ. ඉතින් අපිට අපේ මේකකටවත් අපිට ගරු කිරීමක් නැහැ මේ ඉන්න නිලධාරි කිසි කෙනෙක්. ඔව්. මේ භූමියට අපේ දාඩිය අපේ ලේ අපි හෙලලා අපි මේවා බේරගත්තේ. නමුත් අපිට එහෙමවත් මේකක් නැහැ මේ ඇයි මොකටද යන්නේ? එහෙම තමයි යන්නේ. හරි. දැන් මෙයා ලෙඩ වෙලා හිටියා. මෙයා පවුණු කාලේ මෙයා බලන්න අපි එතනින්ට අපිට පොයින්ට් එකෙන් යන්න දෙන්නේ නැහැ. හරි. මොකද මම සහෝදරයෙක් ලෙඩ වුණාම සහෝදරයෙක් එනවනේ. හරි කෑම එකක් හරි අරන් බෙහෙට්ටියක් හරි අරන් අඩුමතර සිද්ධාලේප එකක් හරි අරන්. ඒ තරමට සිංහල ඉන්න මේ ගොවියන්ට වෙන්නේ අසාධාරණ. ඔව්. ඔයාලට තව මොනවා හරි විශේෂ දේවල් තියෙනවද කියන්නේ? විශේෂ දෙයක් කියන්නේ මේවා මහත්තයා අපිට වගා කරගෙන අපේ මේ අම්පාර දිස්ත්‍රික්කයට තියෙන මේ ඒ භූමි ප්‍රමාණය අපිට මේ දුන්න නම් ඇති. හරි. ඉඩම් ටික අපිට වගා කරගෙන අපිට ජීවත් වෙන්න තිබ්බ නම් ඇති. අපිට රජයෙන් කියලා මහත්තයෝ මේ වෙනකන් අපිට බින් අඟලක් දීලා නැහැ.
ඔයාලා රජයෙන් කිසි දෙයක් නිකන් ඉල්ලන්නේ නැහැ. ඔයාලා ඉල්ලන්නේ ඔයාලගේ ඉඩම් ටික වගා කරගෙන කන්න. වගා කරන කණ්ඩ අපිට නිකන් එපා. හරි අපට හයිය තියෙන අපේ ශ්‍රමයෙන් අපිට ගොවිතැන් කරගෙන කණ්ඩ අපිට ඉඩ දෙන්න තමයි අපි ඉල්ලන්නේ. ඉල්ලන්නේ. ඔව්. හරි ගොඩක්